ආයුබෝවන්. අද මම කතා කරන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඉන්න යක්කු ගැන. එතකොට මම මගේ උපාධියට මගේ බෞද්ධ අධ්‍යයන උපාධියට මගේ පළවෙනි උපාධිය සහ දෙවෙනි උපාධිය දෙකටම මං කරේ බෞද්ධ අධ්‍යයනය. ඉතින් මගේ පළවෙනි උපාධියට මම කරේ රිසර්ච් එක විදිහට ත්‍රිපිටකයේන යක්ක සංකල්පය පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක් කියන එක. මේක තමයි මගේ රිසර්ච් එක. එතකොට මේක ගැන මම මීට ඉස්සෙල්ලා කොහෙත් කතා කරලා නැහැ. මං ඉතින් මේක මේ ඔයගොල්ලෝ හැම තියන්න කැමති වුණේ හිතුවේ පොඩි දෙයක් සම්බන්ධයෙන්. මේ යක්කු ගැන අපි කතා කරද්දී යක්කු සම්බන්ධයෙන් තියෙන අදහස් මතවාද සියල්ල ගත්තට පස්සේ අපිට හිතෙනවා සමාජයේ තියෙන මතයට අනුව මේක භයානක බය හිතෙන ඒක වෙනස්ම කතන්දරයක් කියලා. හැබැයි මේ යක්කු සම්බන්ධයෙන් තියෙන අදහස් දැන් මහා වංශේ දීපවංශෙත් මම බලලා තියෙනවා, මහා වංශේ බලලා තියෙනවා, දීපවංශේ නැහැ, මහා වංශේ බලලා තියෙනවා. ඊට අමතරව රාජ් සෝමදේවයන්ගේ මේ එතුමාගේ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ යක්ෂී පොත බලලා තියෙනවා. හැබැයි යක්ෂී පොත මට හම්බුනේ ඊට පස්සේ අර මේ පොත මේ රිසර්ච් එක කරාට පස්සේ. මොකද ඒක ඊට පස්සේ තමයි මට හම්බුනේ. මම හිතන්නේ ඊට පස්සේ තමයි මේක පබ්ලික් කරලා තියෙන්නේ එතුමගේ රිසර්ච් එක. ඉතින් ඒ කැලණි විශ්වවිද්‍යාලයේ තියෙනවා. එතකොට දැන් මේකේ තියෙන කතාව තමයි යකෙක් කියලා කියන්නේ කවුද? ඒකට සාමාන්‍යයෙන් වචනාර්ථයෙන් ගත්තට පස්සේ යකා කියන එකට නිශ්චිතාර්ථයක් මේ භයානක කෙනෙක් කියන එක අපිට කියන්න අමාරුයි. මොකද යක්ෂ කියන වචනේ බුදුහාමුදුරන්ටත් එක තැනක යෙදිලා තියෙනවා සංයුත්ත නිකායේ. එතකොට යක්ෂ කියන එක කිසියම් දැන් අපේ සිංහල අදහසට අනුව තියෙනවා අර යපස් වැඩ එහෙම නැත්නම් යකඩ වැඩ කරන කට්ටිය තමයි යක්කු කියලා කියන්නේ කියලා. ඉතින් ඒක එක අදහසක්. එතකොට දැන් යක්කු කියලා කියන්නේ කිසියම් ශක්තිමත් ශරීරයක් තියෙන, විශාල ශරීරයක් තියෙන, ඒ වගේම අදි ක්‍රියාකාරී, ඒ වගේම අදි මානුෂීය, අදි මේ ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියපු, මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියපු, ඒ කියන්නේ මිනිස්සෙක් නෙමෙයි ඊට එහාට ගියපු කෙනෙක්. හොඳ පැත්තට නෙවෙයි, සමහර විට නරක පැත්තට. හැබැයි මෙතන හොඳ නරක කියන්නත් යක්කුන්ට අපිට දාන්න බෑ. මොකද සමහරු ඉන්න හොඳ යක්කු, සමහරු ඉන්න නරක යක්කු. එතකොට ඒ කියන්නේ මිනිසුන්ට කරදර කරන කට්ටිය ඉන්නවා, මිනිසුන්ට හොඳ දේවල් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ කියන්නේ මුකුත් නොකරන අය වගේ කට්ටියක් ඉන්නවා. එතකොට ඒ විදිහට බලපුවාම මේ යක්කු කියන කට්ටිය හඳුනගන්න සංකීර්ණයි මේක. මේක සංකීර්ණ මාතෘකාවක්. එතකොට මේක වෙන වෙන ආගම් වලට යක්ෂ කියන එක හඳුන්වලා තියෙනවා විවිධ ආකාරයෙන්. දැන් ඔය මේ බෙල්සබුල්, එතකොට දැන් මේකේ හින්දු දහමෙත් තියෙනවා, ක්‍රිස්තියානි දහමේ තියෙන්නේ සාතන් කියලා. සාතන් කියලා කියන්නේ යක්ෂයා කියන එක. එතකොට එයාට නම කියන්නේ සාතන්. ඒතර ඒ වගේ බෙල්සබුල් කියනවා මේ, ඒ වගේම මේ හින්දු, මේ මුස්ලිම් ආගම, ඉස්ලාම් ආගම. ඒතර ඒ වගේ විවිධ ආගම් වලත් මේකට විවිධ වචන තියෙනවා. දැන් මේ අපි කරපු රිසර්ච් එකේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අනුව ඒකේ අපිට හම්බ වෙන යක්කු එක එක විදිහයි. සමහර අය හොඳ කට්ටිය, සමහර අය නරක අය, සමහර අය නරක ආහාර ගන්න අය, කෙලසොටු වගේ ඒවා. සමහර අය එහෙම නැතුව හොඳ අපි බත් වගේ දේවල් ආහාරයට ගන්න අය. මෙන්න මේ වගේ ඒවා. ඉතින් ඔය ආලවක යක්ෂ දමනය ඒ වගේවත් අපිට තියෙනවා, බලන්න පුළුවන් මේකේ. ඉතින් දැන් ගොඩක්ම යක්කු ගැන කතා කරන සූත්‍රයක් තමයි ආටානාටිය සූත්‍රය. මේ ආටානාටිය සූත්‍රයේ අපිට හම්බ වෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ යක්කුන්ට යක්ෂ සේනාධිපති වෛශ්‍රවණ බුදුහාඳුරන්ට කියන කතාව පස්සේ බුදුහාඳුරෝ භික්ෂුන් වහන්සේලාට කියන එකක් තමයි තියෙන්නේ. එතකොට ඒකට අනුවත් අපිට පේන්න තියෙනවා මේ යක්කු විවිධාකාරයි, විවිධ විදිහයි. එතකොට යක්ෂ සේනාධිපති ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්, මිනිස්සුන්ට මොනවා හරි දෙයක් කළොත්, වැඩක් කළොත්, කාට හරි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට මොනවා හරි කළොත් මුරගාලා කියන්න මෙන්න මේ විදිහට කියලා අර විරූඪ විරූපාක්ෂ යක්ෂාධිපතින්ට අඬ ගහන්න කියලා කියනවා. මුරගාන්න කියන, මුරගාලා කෑ ගහලා කියන්න කියලා කියනවා. එතකොට ඔන්න ওই විදිහට තමයි අපිට යක්කු ගැන කතා කරන්න වෙන්නේ මේකේ තියෙන අදහසට අනුව.
හැබැයි යක්කු සමහර කතන්දරවල තියෙනවා සමහර තැන්වල යක්ක සංයුත්ත නිකායේ යක්ක සංයුත්තේ තියෙනවා එක තැනක යක්ෂයා ආවේශ වෙලා. එත ලස්සන කතාවකුත් තියෙනවා. යක්ෂයා ආවේශ වෙලා. එතකොට තව තැන්වල තියෙනවා මේ අනිපිඩු සිටුතුමාටත් ඔය කරදර කරන්න ආපු ඒ කියන්නේ යාට කෑ ගහලා කතා කරපු මේක කරදර කරන්න ආපු යක්ෂයෙක් ඉන්නවා. යාර මේ ඒ වගේ ඒවා. ඉතින් කරදරයක්ම නෙවෙයි ඒක. එතකොට ඒ වගේ තැන් තියෙනවා අපිට. ඉතින් ඒ වගේ ගණනාවක් තැන් තියෙනවා මේ යක්කු සම්බන්ධයෙන්. ඉතින් මේකේ අවසානයේට අපිට කතා කරන්න තියෙන්නේ යක්කු කියලා කියන්නේ බය වෙන්නම සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. අර අපිට දත් දෙකක් මෙහෙම තියෙන. දැන් එහෙම යක්කුත් ඉන්නවා. දැන් ඔය ආලවක යක්ෂයා එහෙම බුදුහාමුදුරුවෝ එද්දි බුදුහාමුදුරුවන්ට විරුද්ධව විවිධ වැඩ කරා. එතනදී එක වැඩක් තමයි එක එක වර්ෂා ආයුධ වර්ෂා වැස්සවීම. විවිධ දේවල් වැස්සුවා කියලා තියෙනවා. ඉතින් ඒක න අර මිනිස්සුන්ගේ තියෙන හැකියාවන් ඉක්මවා ගියපු කෙනෙක්. ඒ කියන්නේ අර මේ යකාට බනින්නේ නේ මෝඩ යකෙක් මෝ තව තැන්වල යක්කා වගේ වැඩ කරනවා. යක්කු බැඳගෙන වැඩ කරනවා. දැන් ඔය මේ යක්කු බැඳගෙන වැඩ කරා කියලා සමහර හාමුදුරුවලටත් නම් පට බැඳිලා තියෙන ඒ යකා බැඳගෙන වැඩ කරා යක්කු බැඳගෙන ඉන්නවා ඒ කට්ටඩියා හරි භයානකයි යක්කු බැඳගෙන ඉන්නේ මෙන්න මේ විදිහට යක්කු සම්බන්ධයෙන් කතන්දර තියෙනවා. ඉතින් ඒ නිසා අදෘශ්‍යමාන ලෝකේ යක්ෂ කියලා කොට්ටාසයක් සිටිය බවට අපිට ගොඩාක් තැන්වල අදහස් කියන්න පුළුවන්. මොකද මහියංගනයට බුදුහාමුදුරුවෝ වැඩම කළා කියන කතාවේ අපිට හම්බ වෙන්නෙත් මේ යක්කු සම්බන්ධයෙන්. එතකොට මේ බෂාම්ගේ අසිරිමත් ඉන්දියාව කියන පොතෙත් අපිට හම්බ වෙනවා මේ යක්කු සම්බන්ධයෙන් යක්ෂ රූප සම්බන්ධයෙන් මේ නිර්මාණය කරපු ඒවා හම්බ වෙනවා. එතකොට ඒ නිසා මං ගාව පෙන්වන්න පුළුවන් දැන් ඒවත් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම ගත්තාම අපිට පොත්පත් රාශියක මේක ගන්න පුළුවන්. මේක බෂාම්ගේ අසිරිමත් ඉන්දියාව කියන පොත. මේක ඉතාම හොඳ රිසර්ච් පොතක්. එතකොට මේ පොතේ හොඳට හොයලා බලලා ලියපු සෑහෙන්න මහන්සි වෙලා ලියපු ග්‍රන්ථයක් තමයි මේ පොත. ඉතින් මේකෙත් තියෙනවා ඉන්දියාවේ මේ යක්ෂයන් කොහොමද හිටියේ කියන එක, ඒ ගෝත්‍රිකයෝ කොහොමද ආවේ කියන එක. එතකොට මේ සමහර කතන්දරවල තියෙන්නේ සමහර අදහස්වල මතවාදවල තියෙන්නේ මේ යක්කු සමාජයට එන්නේ භයානක පිරිසක් විදියට. මිනිස්සුන්ගේම භයානක අය. ඒක රෞද්‍ර මිනිස්සු දැන් අද කාලේ ගත්තාම අපිට හම්බ වෙනවා සමහර පළාත්වල මේ රෞද්‍ර මිනිස්සු ඉන්නවා. ටිකක් සැහැසිකම් කරන මිනිස්සු. එතකොට අපිට හම්බ වෙනවා. ඉතින් මේ සැහැසිකම් කරන මිනිස්සු යක්කු කියලා කියනවා මේකේ සමහර විද්වතුන්ගේ මතයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම දෝ මේ යක්කු කියලා කියන්නේ කියලා. එතකොට එහෙම අපිට කියන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ හිතන්නේ නෑ යක්කු කියන පිරිස අදෘශ්‍යමානයි ආවේශ වෙන්න පුළුවන් ඉහලින් උඩින් යන්න පුළුවන් ඒ වගේ අර ඒගොල්ලොන්ට ඉහළ වෙනම ලෝකයක් තියෙනවා ගස්වලට අරක්ගෙන ඉන්නවා මෙහෙම කියලා හිතන්නේ නැහැ. එතකොට ඔය එහෙම කියලා හිතන්නේ නැහැ. ඉතින් එහෙම අදහසකුත් තියෙනවා සමහර විද්වතුන්ගේ. ඒගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ මානව රූපෙන් ඉන්න මානවයෝ වගේ ඉන්න කිසියම් පිරිසක් රෞද්‍ර පිරිසක් ඒගොල්ලෝ තමයි මේ යක්කු විදියට හඳුන්වන්නේ කියලා. ඉතින් ඒ වගේ අදහස් ගොඩක් එකතුවක් තමයි යක්ෂ කියලා කියන්නේ. ඉතින් මම මේක කරන්න හිතුවේ මේක අනාගතයටත් හොඳ වෙන නිසා කාට හරි යක්කු ගැන සම්බන්ධයෙන් අදහස් හොයනවා නම් එයාට එක්ක දැනුම ෂෙයා කර ගැනීමක් තමයි කරේ. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.